කැන්රෝටා ෆයිබර් එක්ස්පෝර්ට් ප්‍රයිවට් ලිමිටඩ් ආරම්භ කරේ 2018 ඉඳලා අපි මේකෙන් කරන්නේ ග්‍රෝ බෑග් සහ 5kg නිෂ්පාදනය කරන එක. මට අවුරුදු 20කට වැඩි පළපුරුද්දක් මේ ශාස්ත්‍රයේ තියෙනවා. අපිට හොඳ ප්‍රොඩක්ෂන් කැපැසිටි එකක් තියෙනවා. අපි ක්වොලිටි එක මේන්ටේන් කරනවා ඉන්ඩිරෙක්ට් එක්ස්පෝර්ටර් කෙනෙක් වශයෙන්. නමුත් අපිට තිබ්බ ලොකුම අභියෝගය තමයි දැනුම තිබ්බේ නැහැ. කොහොමද එක්ස්පෝර්ට් මාකට් එකට එන්ටර් වෙන්නේ කියන එකට. ඒ වගේම ඊට අදාළ අනිත් සබ්ජෙක්ට්ස් තුලත් දැනුම අපිට තිබ්බේ නැහැ. මේ අතරතුර තමයි අපිට දැනගන්න ලැබුණේ IFC EDB EU ආයතන වලින් අපනයනකරුවන් දිරිගැන්වීම සඳහා ප්‍රෝග්‍රෑම් එකක් තියෙනවා කියලා එක්ස්පෝර්ට් ඩෙවලොප්මන්ට් බෝඩ් එක හරහා මේ ප්‍රෝග්‍රෑම් එක තුලින් අපිට 1 by 1 ඉගෙන ගන්න ලැබුණා කොහොමද ජාත්‍යන්තර වෙළඳ හවුල්කරුවන් එක්ක කමියුනිකේෂන් එක පවත්වාගන්නේ. ටාගට් මාකට් එක මොකද්ද? ටාගට් රට මොකද්ද? එක්ස්පෝර්ට් කරන්න අවශ්‍ය සියලුම දැනුම කියලා දෙන්න ඒ ප්‍රෝග්‍රෑම් එක හරහා හැකියාව ලැබුණා. මෙතනින් පස්සේ අපට හැකියාව ලැබුණා සයිප්‍රස් සහ ජපන් මාකට් වලට ප්‍රොඩක්ට් ඉන්ට්‍රොඩියුස් කරන්න. දැනට මම සන්තෝෂෙන් කියනවා සයිප්‍රස් සහ ජපන් මාකට් වලට අපේම බ්‍රෑන්ඩ් යටතේ අපි ඩිරෙක්ට් එක්ස්පෝර්ට් කරනවා. මේ ප්‍රෝග්‍රෑම් එකෙන් පස්සේ අපේ ප්‍රොඩක්ෂන් කැපැසිටි එක 150කින් ඒ කියන්නේ අපි මාසෙකට 40 feet containers 10ක් වගේ කරපු ආයතනයේ 40 feet containers 15ක් දක්වා වර්ධනය කරගන්න හැකි වුණා. අපේ work force එක මුලින් හිටියේ 40ක වගේ සේවක පිරිසක් ඒක 60ක් දක්වා වර්ධනය කරගන්න හැකි වුණා. IFC සහ යුරෝපා සංගමයේ එක්ස්පෝර්ට් ඩෙවලොප්මන්ට් බෝඩ් එකත් එක්ක එකතු වෙලා සංවිධානය කරන ප්‍රෝග්‍රෑම් එක තමයි අලුත් SMEs ලට හොඳම තැන එක්ස්පෝර්ටර් කෙනෙක් වෙන්න.